මේ පාඩමේ නම ජීවයේ රසායනික පදනමනේ. ඉතින් අපි රසායනික සංයෝග නැත්තම් අපේ සෛලේ නැත්තම් ජීවී පදාර්ථයේ නිර්මාණය වෙලා තියෙන රසායනික සංයෝග ගැන කතා කරද්දී අපි මේ රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි කාබනික සංයෝග, අනිත් එක තමයි අකාබනික සංයෝග. මොකද අපේ මේ ජීවී පදනම නැත්තම් රසායනික පදනමට ගොඩක් බලපාන මූලද්‍රව්‍යයක් තමයි කාබන් කියලා කියන්නේ. ගොඩාක් අපේ ඇඟේ කාබන් නැති තැනක් නැහැ. අපි සාමාන්‍යයෙන් ජීවී අජීවී මොන පදාර්ථයක් ගත්තත් ඒකේ අනිවාර්යයෙන්ම වගේ කාබන් අඩංගු වෙනවා. මේ මොකක් හරි මිශ්‍රණයක් එහෙම ගත්තත්. ඉතින් මේ කාබන් කියන මේ මූලද්‍රව්‍ය පදනම් කරගෙන මේ සාමාන්‍යයෙන් තියෙන සම්පූර්ණ රසායනික ද්‍රව්‍ය ඔක්කොම අපි කාණ්ඩ දෙකකට වෙන් කරනවා. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. මේ පාඩම යටතේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ කාබනික සංයෝග 4 ගැන විතරයි. මේ තමයි ප්‍රධානම කාබනික සංයෝග 4. ඔයගොල්ලෝ පොඩි පන්ති වලින් දැම්ම නැත්නම් පෝෂක පදාර්ථ කියලාත් ඉගෙන ගන්න මේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ලනේ. මේ හතරට අමතරව ඔයාලගේ පාඩමේ අන්තිමටම විටමින කියලාත් එකක් දීලා තියෙනවා. මම ඒක ගැනත් කාබනික සංයෝග ගැන යටතේ කියලා දෙනවා. මොකද ඒකට හේතුව ගොඩක් අය මේ කාබනික සංයෝග 4 විතරක් කාබන් තියෙනවා කියලා හිතන් ඉන්නවා. MCQ එක විටමින් දීපු ගමන් ඒක අකාබනික සංයෝගයක් විදිහට තමයි හඳුනගන්නේ. මොකද ඒක අර ජලය, කනිජ ලවණ ඒවත් එක්ක උගන්වලා තියෙන නිසා. හැබැයි මතක තියාගන්න අපි ඉගෙන ගන්න ප්‍රධානම කාබනික සංයෝග 4 තමයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. හැබැයි විටමින් කියන්නේත් කාබන් අඩංගු කාබනික සංයෝගයක්. ඒක අපි ප්‍රධාන කාබනික සංයෝගයට ඉගෙන ගන්න නැහැ. නමුත් ඒකත් කාබනික සංයෝගයක් නිසා මම මේ වීඩියෝ එක යටතේ විටමින ගැනත් ඔයාලට කියලා දෙනවා. අකාබනික සංයෝග කියලා කියන්නේ අපි හඳුන්වන්නේ කාබන් අඩංගු නැති කාබනික සංයෝග කියලා. හැබැයි මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී මේක තවත් පැහැදිලි කරන්නම්. මේකෙදී අපි අකාබනික සංයෝග කාබන් අඩංගු නැහැ කියලා කිව්වට සමහර වෙලාවට මේ අකාබනික සංයෝගවල කාබන් අඩංගු අවස්ථාවක් තියෙනවා. උදාහරණ විදිහට අපි දැන් සියලුම වායු වර්ග හඳුන්වන්නේ අකාබනික සංයෝග විදිහටනේ. ඒතර ඕගොල්ලෝ දන්නවා කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් කියන්නේ වායු වර්ග. එතකොට කාබන් ඩයොක්සයිඩ් අපි ලියන්නම CO2 කියලානේ. එතකොටම කාබන් අඩංගුයිනේ. කාබන් අඩංගුණත් අපි ඒක හඳුන්වන්නේ අකාබනික සංයෝගයක් විදියට. ඒ වගේ තව කීපයක් තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නම්. හරි, දැන් අපි එකින් එකට මේ ප්‍රධාන කාබනික සංයෝග 4 ගැන ඉගෙන ගමු. පළවෙනිම කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට. මේක ඔයගොල්ලෝ පොඩි පන්ති වලින් ඉඳන් අහලා තියෙනවා. ඒ කියන්නේ අපි කන බත්වල තියෙන කාබෝහයිඩ්‍රේට එහෙම කියලා ඔය 5 පන්ති වලින් ඉඳන්ම කතා කරනවනේ. ඔයගොල්ලෝ මතක තියාගන්න පෘථිවිය මත තියෙන වඩාත්ම සුලභම කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට. සුලභම කියන්නේ වැඩියෙන්ම තියෙන. ඒ කියන්නේ අපිට මේ අර ඉක්මනින් හොයාගන්න පුළුවන් කාබනික සංයෝගයක් තමයි කාබෝහයිඩ්‍රේට. මේක ගොඩක් වැදගත්ම කාබනික සංයෝගයක්. මේ කාබෝහයිඩ්‍රේට අපිට ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්න පුළුවන්. මේක ඕගොල්ලන්ගේ සිලබස් එක යටතේ තමයි බෙදන්නේ. ඒ කියන්නේ බෙදන්න පුළුවන් කුඩාම තැනුම් මේකක ටික කියලා. තැනුම් මේකකේ තමයි කාබෝහයිඩ්‍රේට. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේටේ හැදිලා තියෙන කුඩාම ඒකකය තමයි අපි මොනොසැකරයිඩ් කියලා හඳුන්වන්නේ. මොනොසැකරයිඩ් මගින් තමයි ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් හැදෙන්නේ. හැබැයි අපි කාබෝහයිඩ්‍රේට ප්‍රධානම කොටස් 3කට බෙදන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. දැන් ඕගොල්ලෝ හැබැයි A level වලට උසස් පෙළ කරන්න ගිහිල්ලා ආයි බයෝ කරන්න ගියාමත් මේ කොටස්ම තියෙනවා. එතකොට කාබෝහයිඩ්‍රේට් වල ආයෙ ඔයාලට උගන්වනවා. කාබෝහයිඩ්‍රේට් අපි තියෙන කාබන් ප්‍රමාණය අනුව ට්‍රයෝස, ටෙට්‍රෝස, පෙන්ටෝස ඔය විදිහටත් බෙදනවා කියලා. ඒක ගැන ඔයාලට O level සිලබස් එකේදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒ නිසා දැන් අමතර දේවල් ඔලුවට දාගත්තාම අර පේපර් එකේදී පැටලෙනවනේ. ඒ නිසා මම ඒව ගැන මේ පැහැදිලි කිරීමක් කරන්න යන්නේ නැහැ. හැබැයි මම ඒක චුට්ටක් මෙතනදී කිව්වේ. නැත්තම් ඔයාලා උසස් පෙළට ගියාම O level දී බොරු ඉගෙන ගත්ත කියලා හිතනවනේ. මතක තියාගන්න අපි මේ සරලම ආකාරයෙන් තමයි කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ මොනොසැකරයිඩ්. ඒක හරි. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා කොටස් 3කට කාබෝහයිඩ්‍රේට් බෙදලා ඒක ගැන තමයි ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉගෙන ගන්නේ. හැබැයි A level වලට ගියාම උසස් පෙළට ගියාම ඊට වඩා තව චුට්ටක් ආයේ තවත් පොඩි විදිහට බෙදෙන. ඒ කියන්නේ අඩංගු කාබෝහයිඩ්‍රේට් වල අඩංගු කාබන් ප්‍රමාණය අනුවත් අපි කාබෝහයිඩ්‍රේට් බෙදලා ඒ වඩාත් උදාහරණ ඉගෙන ගන්නවා. හරි. ඒක ඇල්ල දැන් චුට්ටක් අමතක කරමු. දැන් ආයි පාඩමට යමු. කාබෝහයිඩ්‍රේට් වල මම දැන් ඉස්සෙල්ලත් කිව්වා තැනුම් මේකකේ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන කුඩාම ඒකකේ අපි හඳුන්වන්නේ මොනොසැකරයිඩ්. මොනෝ කියලා කියන්නේ එකයි. අර අපි ලතින් භාෂාවෙන් කියනකොට මොනෝ, ඩයි, පොලි, ට්‍රයි, ටෙට්‍රා, පෙන්ටා ඔය විදිහට තියෙනවා. එකේ ඉඳන් 5 කියන්නේ 16 හෙක්සා ඔය විදිහට තියෙනවා. දැන් මෙතනදී මොනොසැකරයිඩ් කියලා කියන්නේ
තනි අණුවක් කියන එක මේ කාබෝහයිඩ්‍රේට් හැදලා තියෙන තැනුම් මේකකය. හරියටම අපි පටකයක් හැදෙන්නේ සෛල වලින් කියලා කියනවා වගේ. අපි කියනවනේ සෛල ගොඩක් එකතු වෙලා තමයි පටකයක් හැදෙන්නේ. පටක ගොඩක් එකතු වෙලා තමයි අවයවයක් හැදෙන්නේ. ඔය විදිහට අන්නේ සෛලය වගේ මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකේ අපි හඳුන්වන්නේ මොනොසැකරයිඩයක් කියලා. මොනොසැකරයිඩ් වලට උදාහරණ තුනක් තියෙනවා. ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ගැලැක්ටෝස් කියලා. ඔයාලා මේ තුන මතක තියාගන්න. මොකද ඊළඟට ඩයිසැකරයිඩ් ඉගෙන ගත්තට පස්සේ ඔයාලට සමහර වෙලාවට මේවා පැටලෙන්න පුළුවන්. ග්ලූකෝස් කියන එක ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ. ඔයගොල්ලෝ දුවද්දි එහෙමත් කන්නේ අර සුදු පාට කුඩු වගේ එකක්, සීනි කුඩු එකක්නේ. ඒක අපි මොනොසැකරයිඩයක් විදිහට තමයි හඳුන්වන්නේ. මේ ග්ලූකෝස් කියන එක අපි කන බත්වල ඒ හැම එකේම වගේ තියෙනවා මේ ග්ලූකෝස්. ෆ්‍රුක්ටෝස් කියලා කියන්නේ මොනොසැකරයිඩයක්. මේක ඕගොල්ලන්ට ෆ්‍රුක්ටෝස් ඒ කියන්නේ අපිට දැනගන්නව නම් ෆ්‍රුක්ටෝස් තියෙන මොන වගේ ඒවාද කියලා. ෆ්‍රුක්ටෝස් තමයි මේ මොනොසැකරයිඩ් තුන අතරින් පැණි රසින් වැඩිම පැණි රසක් තියෙන මොනොසැකරයිඩේ තමයි ෆ්‍රුක්ටෝස්. මේක තියෙන්නේ ඉදුණු පළතුරු සහ එළවලු වල. ඒ කියන්නේ දැන් අපි අඹ ගෙඩියක් ගන්නකො. අඹ ගෙඩිය අමු කාලෙදී අපි කෑවොත් ඒකෙන් පැණි රසක් එන්නේ නැහැ, ලොකු ඇඹුල රසක් නෙන්නේ. එතකොට ඒ අමු කාලෙදී අඹ ගෙඩිය මේ ෆ්‍රුක්ටෝස් ඒ අඹ ගෙඩිය නැහැ. හැබැයි ඒ අඹ ගෙඩිය ඉදුණට පස්සේ අපිට හොඳ පැණි රසක් එනවා නම් අන්න ඒ වෙලාවට ඒ කියන්නේ අඹ ගෙඩිය ඉදුණට පස්සේ ඒකේ ෆ්‍රුක්ටෝස් හැදිලා තියෙනවා. ඊට අමතරව ඔය කැරට් බීට් වගේ එළවලු ඕගොල්ලෝ දන්නවා. අපි නිකන් කෑවත් කෑල්ලා ඒවයින් පැණි රසක් එනවා. ඒ වගේ තියෙන්නේ ෆ්‍රුක්ටෝස්. ගැලැක්ටෝස් තියෙන්නේ සත්ව කිරිවල. ඒ කියන්නේ දැන් අපි ඔය එළ කිරි එහෙම බොන ඒවා ඒ වගේම අනේ වගේ සත්ව කිරිවල තමයි මේ ගැලැක්ටෝස් කියන එක අඩංගු වෙන්නේ. මේ තුනම අපි මොනොසැකරයිඩ් ගණයට තමයි ගන්නෙ. මේකෙදි ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේවා පවතින ස්ථාන. දැන් අපි ග්ලූකෝස් ගැන කතා කරොත් නම් ඕගොල්ලෝ ප්‍රභා සංශ්ලේෂණයේ පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නවනේ. එතකොට අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේද නිෂ්පාදනය කරන්නේ ග්ලූකෝස් කියලා. එතකොට අර වැදගත්කම් ගැන එහෙම ඕගොල්ලන්ට සඳහන් කරන්න ආවොත් මොනොසැකරයිඩ් වල ග්ලූකෝස් ප්‍රභා සංශ්ලේෂණයේ නිෂ්පාදනය කරන ප්‍රධාන ඵලය තමයි ග්ලූකෝස්. අතුරු ඵලයනේ අපි කියන්නේ ඔක්සිජන් කියලා. ඒතකොට ප්‍රධාන ඵලය ග්ලූකෝස් විදිහට ගන්න පුළුවන්. ෆ්‍රුක්ටෝස් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ තියෙන මේ ඉදුණු පළතුරු සහ එළවලු වල අඩංගු වෙනවා කියලා ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් සත්ව කිරිවල අඩංගු වෙනවා කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩයිසැකරයිඩ් වලට යමු. සමහර වෙලාවට අපෙන් අහනවා ඩයිසැකරයිඩ් යනු මොනවාද කියලා. එතකොට ඔයගොල්ලෝ නිර්වචනයක් දැනගෙන ඉන්න ඕනේ ඩයිසැකරයිඩ් යනු මොනවාද කියන. ඩයිසැකරයිඩ් හැදෙන්නේ ඇත්තටම සරලවම කිව්වොත් මෙන්න මේ මොනොසැකරයිඩ් අණු දෙකක්. ඩයි කියන්නේ දෙකයි, මොනෝ කියන්නේ එකයි. මොනොසැකරයිඩ් අණු දෙකක් එකට එකතු වෙලා ජල අණුවක් ඉවත් වීමෙන් තමයි ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. එතකොට අන්න ඒක සරලව ඕගලන්ට ගලපලා ලියා ගන්න පුළුවන් නම් එතනදී ඔයාලට උත්තරේ ලකුණු ලැබෙනවා සම්පූර්ණ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වී ජල අණුවක් ඉවත් වීමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් තමයි ඩයිසැකරයිඩ් කියලා කියන්නේ. ඩයිසැකරයිඩ් වර්ග තුනක් ඕගලන්ට උදාහරණ විදිහට දීලා තියෙනවා. මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. මෝල්ටෝස් හැදෙන්නේ මේක හැදෙන විදිය ඕගලන්ට මතක තියෙන්න ඕනේ. මෝල්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක් එකට එකතු වීමෙන්. මෝල්ටෝස් අඩංගු වෙන තැන් ගැන අපි කතා කරොත් මෝල්ටෝස් අඩංගු වෙනවා ප්‍රරෝහණය වෙන බීජවල. ඒ කියන්නේ ඕගොල්ලෝ ඔය මුං ඇට සමහර වෙලාවට අම්මලා හදනවා මුං ඇට වතුරේ දාලා මුං ඇට වතුරේ දාලා තිබ්බහම ඊළඟ දවසේ උදේ වෙනකොට ඒකෙන් මුල් ඇදලා වගේ තියෙනවා චුට්ටක් උඩට මේ පීදිලා වගේ. අන්න ඒ වගේ මෝල්ටෝස් අඩංගු වෙනවා. නැත්තම් ඕනම බීජයක් ප්‍රරෝහණය වීමෙන් තියෙනවා නම් කියන්නේ බීජයෙන් මුල් ඇදලා ඒක ප්‍රරෝහණය වෙන්න ආරම්භ වෙලා නම් ඒකේ මෝල්ටෝස් අනිවාර්යයෙන්ම තියෙනවා. සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝසුයි ෆ්‍රුක්ටෝසුයි දෙක එකට එකතු වෙලා. එතකොට ඕගලන්ට තේරෙනවා සුක්‍රෝස් අර පැණි රසින් ටිකක් වැඩි වෙන්න ඕනේ මෝල්ටෝස් වලට වඩා. මොකද අපි ෆ්‍රුක්ටෝස් කියලා කිව්වේ පැණි රසින් වැඩිම මොනොසැකරයිඩේනේ. එතකොට මෝල්ටෝස් සහ සුක්‍රෝස් හැදෙන්නේ ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් අණුවක් එකට එකතු වෙලා ඒකෙන් ජල අණුවක් අයින් වෙලා ගියාට පස්සේ ලැක්ටෝස් කියන එක ඕගලන්ට ලේසි මතක තියාගන්න. මේ ගැලැක්ටෝස් කියන වචනේ එක්කමනේ ලැක්ටෝස් යන්නේ. එතකොට ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් අණුවක් එක්ක ගැලැක්ටෝස් අණුවක් එකතු වෙලා ජල අණුවක් ඉවත් වීමෙන්. මේ ලැක්ටෝස් අඩංගු වෙන්නේ සත්ව කිරිවලම තමයි. මේ ලැක්ටෝස් ගැලැක්ටෝස් වගේ දේවල් ශාකවල නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ කාබෝහයිඩ්‍රේට. ඒ ටික තමයි මේ අර්ථයේ මතක තියාගන්න ඕන ප්‍රධානම ටික. ඒ වගේම මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වල ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා පොලිසැකරයිඩ් වලට වඩා. මේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලට තියෙන්නේ සීනි වල ලක්ෂණ.
එහෙම මතක තියාගන්නකෝ. හැබැයි දැන් ඔයගොල්ලන්ගෙන් පේපර් එකේ ඇහුවොත් මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වල ප්‍රධාන ලක්ෂණ ලියන්න කියලා සීනි වල ලක්ෂණ කියලා ලියන්න එපා. ඔයගොල්ලෝ සීනි කියන්නේ සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක්නේ. සීනි වල තියෙන ලක්ෂණ මතක් කරලා ඔයගොල්ලන්ට ඒව ලියන්න පුළුවන්. සීනි මොන වගේද? සීනි තියෙන්නේ කැට වගේ. එතකොට අපිට ලියන්න පුළුවන් අපි ඒක කැට වගේ කියලා ලියන්නේ නැහැ විද්‍යාව පේපර් එකේදී. අපි කැට වලට විද්‍යාවේදී කියනවා ස්පටික කියලා. එතකොට මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් පවතින ස්පටික විදිහට ඒ වගේම සීනි කියන්නේ පැණි රස දෙයක්නේ. මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් පැණි රසයි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍යයි දිය වෙනවා. මොකද සීනි කියන්නේ වතුර දිය වෙන දෙයක්නේ. අන්න ඒ ලක්ෂණ තුනම මේ මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලට තියෙනවා. හැබැයි සුක්‍රෝස් ඕකෙන් පොඩ්ඩක් වෙනස්. සුක්‍රෝස් අපි මේ ඔය සාමාන්‍ය සීනි වල තියෙන ලක්ෂණ තියෙනවා කියලා සලකන්නේ නැහැ. පොදුවේ ඔයගොල්ලන්ගෙන් අහුවොත් මොනොසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වල තියෙන ලක්ෂණ මොනවද කියලා අර සීනි වල තියෙන ලක්ෂණ තුන ලියන්න පුළුවන්. පොලිසැකරයිඩ් වල ලක්ෂණ පොදුවේ අහුවොත් සීනි වල ලක්ෂණ වල පරස්පරය. ඒ කියන්නේ විරුද්ධ එක ලියන්න පුළුවන්. සීනි පැණි රසයිනේ. පොලිසැකරයිඩ් පැණි රස නැහැ. දැන් මං ඉස්සෙල්ලා කිව්වා සීනි ජලයේ ද්‍රාව්‍යයි කියලා. පොලිසැකරයිඩ් ජලයේ ද්‍රාව්‍ය නැහැ. ඒ වගේම තමයි මං ඉස්සෙල්ලත් කිව්වා සීනි ස්පටික කැට විදිහට තියෙන්නේ කියලා. පොලිසැකරයිඩ් ස්පටික විදිහට පවතින්නේ නැහැ. ඒකේ විරුද්ධ ලක්ෂණ තමයි තියෙන්නේ. ඒකට ඒවා කටපාඩම් කරන්න ඕනේ නෙමෙයි. ඔයාලට සාමාන්‍ය දැනුමින්ම මතක තියාගන්න පුළුවන් ඒවා. අපි දැන් කතා කරොත් මේ පොලිසැකරයිඩ් වර්ග තුනක්. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දීලා තියෙන මේ උදාහරණ වර්ග තුන විතරයි. හැබැයි ඔයගොල්ලෝ උසස් පෙළ කරන්න ගියාට පස්සේ තවත් පොලිසැකරයිඩ් වර්ග ගොඩක් ගැන ඉගෙන ගනි. අපි මුලින්ම පොලිසැකරයිඩ් කියන වචනේ පොලිසැකරයිඩ් යන කුමක්ද කියලා ඇහුවොත් ලියන්න මොකක්ද කියලා බලමුකෝ. පොලිසැකරයිඩ් යන කුමක්ද කියලා ඔයාලට පේපර් එකේ ඇහුවොත් ලියන්න ඕනේ මෙන්න මේ මොනොසැකරයිඩ් අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන්. ඒක විශේෂ වචනයක්. සරලවම කියනවා නම් පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොනොසැකරයිඩ් අණු ගොඩක් එකට එකතු වෙලා හැදෙන කාබෝහයිඩ්‍රේටයක්. හැබැයි අපි මේක පේපර් එකේදී ලියද්දි අනිවාර්යෙන් අර බහුඅවයවීකරණය වීමෙන් කියන වචනේ ලියන්නම ඕනේ. නැත්නම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට මොනොසැකරයිඩ් අණු රාශියක් බහුඅවයවීකරණය වීමෙන් සෑදෙන කාබෝහයිඩ්‍රේට් තමයි පොලිසැකරයිඩ් කියලා කියන්නේ. ඔයාලගේ සිලබස් එකේ යටතේදී ඔයගලන්ට දීලා තියෙනවා පොලිසැකරයිඩ් අණු තුනක්. උදාහරණ විදිහට පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකොජන්. පිෂ්ඨය කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවා. කෙලින්ම බත්වල තියෙන පිෂ්ඨයනේ. එතකොට අපි පිෂ්ඨය ගැන කතා කරොත් පිෂ්ඨය අපි සංචිත ආහාරයක් විදිහට තමයි ගන්නෙ. එතකොට ශාකවල ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රභා සංශ්ලේෂණයෙන් මං කියවනේ නිෂ්පාදනය කරන ප්‍රධාන ඵලය මේ ග්ලූකෝස් කියලා. අපි මේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නිෂ්පාදනය කරන ග්ලූකෝස් ටික ශාකයේ ගබඩා කරලා තියන්නේ පිෂ්ඨයේ විදියට. ඒක තමයි අපි දැන් ඔය අලබතර දැන් මඤ්ඤොක්ක වගේ දේවල් ඒ වගේ දේවල් ගන්නකොට ඒ වගේ පිෂ්ඨයේ තියෙනවා කියලා කියන්නේ අර ප්‍රභා සංශ්ලේෂණයෙන් ඒ අදාළ ගහ නිෂ්පාදනය කරපු ග්ලූකෝස් ටික පිෂ්ඨයේ බවට පරිවර්තනය කරලා තමයි ඒ ගහ ඒක සංචිත කරලා තියාගන්නේ. සෙලියුලෝස් කියන්නේ පොලිසැකරයිඩක්. මේක ඇත්තටම පවතින්නේ ඔය තන්තුමය ආහාරවල. ඒ කියන්නේ මේක සංචිත ආහාරයක් නෙමෙයි. මේක ශාක සෛල බිත්තිවල තමයි ප්‍රධාන වශයෙන්ම අඩංගු වෙන්නේ. ඒ වගේම තන්තුමය ආහාර. දැන් ඔය අපි අඹ එහෙම කනකොට අඹවල තන්තු තියෙනවනේ. අන්න ඒ අඹ තන්තු හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ඊට අමතරව හැම අපි දන්නවා ශාක සෛලයකටම සෛල බිත්තියක් තියෙනවා. සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. ග්ලයිකොජන් කියලා කියන්නේ සත්ව ශරීරයේ පමණක් නිෂ්පාදනය වන කාබෝහයිඩ්‍රේටයක් නැත්නම් පොලිසැකරයිඩයක්. මේක සත්ව අක්මාවල සහ පේශීවල තමයි අඩංගු වෙලා තියෙන්නේ. ඇත්තටම මේක සත්තුන්ගේ ඇඟේ කාබෝහයිඩ්‍රේට් සංචිත කරන විදිහක්. ඒ කියන්නේ අපි ගොඩාක් පිටි ආහාර නැත්නම් කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගන්න කෙනෙක් නම් අපේ ඇඟට ශක්තිය නිපදවා ගන්න අවශ්‍ය වෙනවනේ කාබෝහයිඩ්‍රේට්. ශක්තිය නිපදවා ගත්තට පස්සේ වැඩි වෙන අවශ්‍ය ශක්තිය නිපදවා ගත්තට පස්සේ වැඩි වෙන අපි වැඩිපුර ගත්තු කාබෝහයිඩ්‍රේට් ටික අපේ අක්මාවේ අපේ පේශීවල සංචිත කරලා තියන්නේ ග්ලයිකොජන් විදියට. නැත්නම් කාබෝහයිඩ්‍රේට් හෝ පිෂ්ඨය එහෙම විදියට නෙමෙයි ග්ලයිකොජන් විදියට තමයි සංචිත කරලා තියන්නේ. එතකොට මේ වගේ මේ වැදගත්කම ඕගොල්ලෝ එකින් එක චුට්ටක් මතක තියාගන්න ඕන වෙනවා. අපි ඊළඟට මෙන්න මේ මම ප්‍රධාන කොටස් හතරකට බෙදුවා කාබෝහයිඩ්‍රේට් ගැන. මෙන්න මේ කොටස් හතර තමයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕන නිතරම ප්‍රශ්න වලට අහන්නේ මේ ටික. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු මූලද්‍රව්‍ය. ඔයාලා දැන් පටලව ගන්නවා තැනුම් මේකකයි මූලද්‍රව්‍යයි කියන එක. මූලද්‍රව්‍ය කියලා කියන්නේ නිතර මතක තියාගන්න අර ආවර්තාව වගේ තියෙන තනි අකුරු නැත්නම් අකුරු දෙකකින් පෙන්වන අන්න ඒවට තමයි මූලද්‍රව්‍ය කියලා කියන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය තුනම විතරයි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. මෙන්න මේ මූලද්‍රව්‍ය තුනම විතරයි. කාබෝහයිඩ්‍රේට්. දැන් ඔයගොල්ලෝ කාබෝහයිඩ්‍රේට් කියලා ඉගෙන ගත්තානේ මේ මෙතන 9ක් තියෙනවා නම් 9ක් මේ 9ම කාබෝහයිඩ්‍රේට් තමයි. කාබෝහයිඩ්‍රේට් අපි අර විශේෂ නම් 3ක් යටතේ වර්ග කරලා
ඒ තුනේ යටතට මේ නම් දාලා තිබුණට මේ සම්පූර්ණ මොන නමින් දුන්නත් ඕගොල්ලන්ගේ මොනොසැකරයිඩ් කියලා ඇහුවත්, ලැක්ටෝස් කියලා ඇහුවත්, පිස්ටේ කියලා ඇහුවත්, ග්ලයිකෝජන් කියලා ඇහුවත් ඔය ඕනම දෙයක අඩංගු වෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය තුනම විතරයි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඊට පස්සේ මේකේ තැනුම් මේකගේ මම ඉස්සෙල්ලත් කිව්වා මේ කාබෝහයිඩ්‍රේට් වල තැනුම් මේකකය මොනොසැකරයිඩ් කියලා. මේක හොඳින් මතක තියාගන්න නිතරම MCQ වල එහෙම අහනවා නැත්නම් ස්ට්‍රක්චර් කොටස් වල අහන්න පුළුවන්. ඊට පස්සේ හඳුනා ගැනීමට, ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් තියෙනවද කියලා හඳුනා ගන්න අපිට ප්‍රධාන වශයෙන් ඕගලන්ගේ සිලබස් එක යටතේ පරීක්ෂා දෙකක් දීලා තියෙනවා. ඒ පරීක්ෂා දෙක ඕගලන්ට පාසල් විද්‍යාගාරයේදී සමහර අයට කරලා ඇති, සමහර අයට කරලා නැතුව ඇති. අයඩින් පරීක්ෂාව කියන එක හරිම ලේසියි. මේ තියෙන අයඩින් පරීක්ෂාවේ මම මේ නිකන් පෙන්වන්න රූපයක් දැම්ම මේ තියෙන ඇත්තම මේ ඔයාලට රූපේ බලාගත්තාම තියෙන එක මේ තියෙන්නේ නිකන් ජලයට අයඩින් දැම්මහම පේන පාට මේ තියෙන්නේ අපි අයඩින් පරීක්ෂාව කරන්නේ ඇත්තටම පිෂ්ඨය තියෙනවද නැද්ද කියලා හඳුන ගන්න. දැන් මම ඉස්සෙල්ලා කතා කරා පිෂ්ඨය කියන්නේ පොලිසැකරයිඩයක්. පිෂ්ඨය තියෙනවද නැද්ද කියලා හඳුන ගන්න තමයි මේ අයඩින් පරීක්ෂාව කරන්නේ. පිෂ්ඨය වෙනුවට ඕගොල්ලෝගේ පාසල් විද්‍යාගාරයේදී නම් ගන්න පාන් පිටි ටිකක් අරගෙන වතුරේ දිය කරලා ඒකට අයඩින් කියන මේ ඒක රසායනික ද්‍රව්‍යයක් ඒක ඕගොල්ලන්ගේ ලැබ් එකේ තියෙනවා. අයඩින් බිඳු කීපයක් දැම්මහම මෙන්න මේ පාට හැරෙනවා. මේ පාට මොකක්ද කියලා අහුවොත් දැන් මේක සමහර කෙනෙක්ට කළු පාටට වගේ පේන්න පුළුවන්, සමහර කෙනෙක් නිල් කියයි, සමහර කෙනෙක් දම් කියයි. හැබැයි ඔයාලගේ අච්චුපතේ දීලා තියෙනවා මේක දම් පාටට හුරු නිල් පාටක්. දම් පාට නෙමෙයි, දම් පාටට හුරු නිල් පාටක්. මේ විදිහටම ඔයාලට පේපර් එකේ මේක ලියන්න වෙනවා. නැත්නම් ඔයාලගේ ලකුණු හම්බෙන්නේ නැහැ. මේකට දම් පාට කියලා ලිව්වත්, නිල් පාට කියලා ලිව්වත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දම් පාටට හුරු නිල් පාටක් කියලා තමයි ඔයාලා මේක පේපර් එකේ සඳහන් කරන්න ඕනේ. එතකොට අයඩින් පරීක්ෂාව කරන විදිය හොත් හරිම ලේසි. පිෂ්ඨය අඩංගු අපිට පිෂ්ඨය මේ පරීක්ෂා කරන්න මේ අයඩින් පරීක්ෂාව අපි කරන්නේ. පිෂ්ඨය අඩංගු ද්‍රාවණයට අයඩින් බිඳු කිහිපයක් දැම්මහම මේ මෙන්න මේ දම් පාටට නිල් පාටක් එනවනම් ඒකේ පිෂ්ඨය තිබිලා මේ වර්ණ විපර්යාසය වෙන්නේ නැත්නම් ඒක මේ පිෂ්ඨය තිබිලා නැහැ. එච්චරයි අයඩින් පරීක්ෂාව යටතේ තියෙන්නේ. ඊට පස්සේ බෙනඩික්ට් පරීක්ෂාව. බෙනඩික්ට් පරීක්ෂාවේදී මේ චුට්ටක් අරකට වඩා සංකීර්ණයි. බෙනඩික්ට් පරීක්ෂාවේදී අපි කෙලින්ම මුලින්ම කරන්නේ අපි අදාළ දැන් අපිට බෙනඩික්ට් පරීක්ෂාව අපි කරන්නේත් ග්ලූකෝස් තියෙනවද කියලා බලන්න. දැන් අපි ඉස්සෙල්ලා අයඩින් පරීක්ෂාව කරේ පිෂ්ඨය පරීක්ෂා කරන්නනේ. ග්ලූකෝස් බලන්න තමයි අපි බෙනඩික්ට් පරීක්ෂාව කරන්නේ. ග්ලූකෝස් තියෙන. අපිට ඇත්තටම ග්ලූකෝස් කෙලින්ම කඩෙන් ගන්නත් පුළුවන්. ග්ලූකෝස් ටිකක් අරගෙන වතුරේ දිය කරලා අපි ඒකට බෙනඩික්ට් ද්‍රාවණය දානවා. බෙනඩික්ට් ද්‍රාවණය කියන එකත් ඔයාලගේ පාසල් විද්‍යාගාරේ තියෙනවා. ඒකෙන් අරගෙන කෙලින්ම බෙනඩික්ට් බිඳු කිහිපයක් දාලා මේක අපි ජලතාපකයක් ආධාරයෙන් මේ රත් කරගන්න ඕනේ. ජලතාපකය කියලා කියන්නේ මෙන්න මේ වගේ බීකරයකට වතුර ටිකක් දාලා තමයි ඒකට තමයි අර අපි මේ පරීක්ෂා නලයට දාගත්තු ඒ කියන්නේ මේ ග්ලූකෝස් තියෙන බෙනඩික්ට් දාපු මිශ්‍රණය මේ වගේ පරීක්ෂණ නලයකට දාලා ඒක අර බීකරය ඇතුළේ තියෙන වතුර ආධාරයෙන් තමයි අපි රත් කරගන්නේ. නැතුව කෙලින්ම බන්සන් දැල්ලට අල්ලලා රත් කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ බෙනඩික්ට් ද්‍රාවණය ඉක්මනින් ගිනි ගන්නා සුළුයි. ඒතකොට අපි මේක කෙලින්ම මේ දැල්ලට ඇල්ලුවොතින් මේ ගිනි ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ළමයිනේ කරන්නේ. එතකොට අර ආරක්ෂාකාරීත්වය මදි. මොනවා හරි මේ කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ ජලතාපකයක් ආධාරයෙන් තමයි මේක රත් කරගන්නේ. මම මේ කියන පොයින්ට්ස් මතක තියාගන්න. මොකද සමහර වෙලාවට පේපර්ස් වල මේ පරීක්ෂා දීලා අහනවා. ඇයි මේක කෙලින්ම බන්සන් දැල්ලට අල්ලන්නේ නැතුව ජලතාපකයක් ආධාරයෙන් රත් කරගන්නේ කියලා. එතකොට මේක ජලතාපකයක් ආධාරයෙන් රත් කරගන්නකොට ඕගොල්ලොන් හරියට බලාගෙන හිටියොත් මුලින්ම මේක නිල් කොළ පාටට හැරෙනවා. මේ ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙන වර්ණ විපර්යාසය තමයි මම දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇත්තටම සිදුවන වර්ණ විපර්යාසය මේ මම රූප වලින් දීලා තියෙන්නේ. මුලින්ම නිල් කොළ පාටට හැරෙනවා. මේක ඊට පස්සේ කොළ පාටට හැරෙනවා. ඊට පස්සේ කහ තැඹිලි වර්ණයකට හැදිලා අන්තිමට ගඩොල් රතු අවක්ෂේපයක්. ගඩොල් රතු අවක්ෂේපයක් කියලා කියන්නේ මේකේ පල්ලෙහා කුඩු ටිකක් වගේ තැම්පත් වෙලා ඉතුරු වෙනවා. ඒ ටික අපි කොච්චර තව රත් කරත් ජලයේ දිය වෙන්නේ නැහැ. අන්න ඒක තමයි අපි කියන්නේ ගඩොල් රතු අවක්ෂේපයක් කියලා. ඕගොල්ලන්ගෙන් බෙනඩික්ට් පරීක්ෂාවේදී සිදුවෙන මේ විපර්යාසය ඇහුවොත් මේක කඩපාඩම් කරන් ඉන්න ඕනේ නැහැ. මුලින්ම නිල් කොළ පාට වෙලා අවසානයේදී ගඩොල් රතු අවක්ෂේපයක් වෙනවා කිව්වනම් හොඳට මැති මේ මැද තියෙන තැඹිලි කොළ කහ ඒව ලොකුවට මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේකෙදිත් මේ වර්ණ විපර්යාසය වෙනවා නම් මේකෙදි ග්ලූකෝස් තිබිලා. එහෙම තමයි අපි ග්ලූකෝස් පරීක්ෂාව කරන්නේ මේ බෙනඩික්ට් පරීක්ෂාව මගින්.
ඊට පස්සේ ඕගලන්ට ආයේ තියෙන්නේ වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම්. කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම් ප්‍රධානම එක තමයි මේක ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපේ ඇඟට ශක්තිය ඕන වෙලාවට මුලින්ම දහනය කරන්න හොයන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ග්ලූකෝස්. ග්ලූකෝස් දහනය කළා තමයි අපේ ඇඟට අවශ්‍ය ශක්තිය ලබා ගන්න. එතකොට ශක්ති ප්‍රභවයක් විදිහට වැදගත් වෙනවා. ඊළඟ එක සංචිත ආහාරයක් විදිහට මම ඉස්සෙල්ලත් කිව්වා. පිෂ්ඨය තමයි සංචිත ආහාරයක් විදිහට මේ ශාකවල තියෙන්නේ. ඒතකොට සංචිත ආහාරයක් විදිහට වැදගත් වෙනවා. ඒ වගේම ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයටත් වැදගත් වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා සෙලියුලෝස් වලින් තමයි ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ජීවීන්ගේ සෛල බිත්ති නිර්මාණයටත් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. ඔච්චරයි අපිට කාබෝහයිඩ්‍රේට් යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ